හයි ගයිස් කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හොඳින් කියලා. ඉතින් මේ ව්ලොග් එකත් අපි අරගෙන ඉන්නේ ඔයාලට පේනා වගේම තව ලස්සන ට්‍රිප් එකක් ගැන. ඉතින් අපි මේ වගේ ට්‍රිප්ස් ගොඩාක් වීඩියෝ කරා කොහෙවත් දාන්න නෙවෙයි. හැබැයි මෙමරීස් විදිහට ඉතින් අපි හිතුවා මේකත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් අපි මේ පාර ආවේ රීජන්ටාරි ලැගූන් එකට. ඉතින් මේක ඇත්තටම ඩේ අවුට් එකක්. ඉතින් ඒ ගැන විස්තරත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. රීජන්ටාරි ලැගූන් කියන්නේ නිගම්බෝ තලාහෙන ප්‍රදේශයේ තියෙන ලැගූන් සයිඩ් රිසෝට් එකක්. හොටෙල් එකේ ස්පෙෂල් ෆීලින් එක තමයි එක පැත්තකින් නිස්කලංක කලපුවත් අනිත් පැත්තෙන් ඉන්දියන් සාගරයත් එකට ලං වෙලා තියෙන ලොකේෂන් එකක් වීම. ඒ වගේම මේ පරිසරයත් හරිම ලස්සනයි. ඉතින් අපි ගොඩක් ආස වුණා. අපි එන්නකොටම අපිට මේ බෑන්ඩ්සුත් හම්බුණා. ඒ වගේම අපිට වෙල්කම් ඩ්‍රින්ක්ස් හම්බුණා. ඉතින් අපි ඩේ අවුට් එකකටනේ ආවේ. එතකොට අපිට මේ විදිහට ස්ටාෆ් එකේ යාළගේ ලොකේෂන්ස් උත් පෙන්නුවා. කිඩ්ස් ප්ලේ ඒරියා එකක් තියෙනවා මේකේ. ඉතින් ඒ වගේම ඉස්සරහින් ඔයාලට පේන්නේ එයාලගේ රෙස්ටෝරන්ට් එක. ඉතින් අපි ඒක ඇතුළටත් ගිහින් ඔයාලට පෙන්නන්නම්. ඉස්සරහට යනකොට තව විශේෂ දෙයක් තියෙනවා. ඒකත් දැන් ඔයාලට අපි පෙන්නන්නම් චුට්ටක්. ඔහොමම ඉවසගෙන ඉන්න. ඉතින් ඒක තමයි මං හිතන්නේ මේ හොටෙල් එකේ තියෙන ලස්සනම තැන. ඉතින් අපි බලමුකෝ. ඉතින් දැන් ඔයාලට පේන්නේ ඒ තැන තමයි එයාලගේ මේන් පූල් එක සහ ඉස්සරහා තියෙන ලැගූන් එක. ඉතින් මේ පූල් එක මාරම ලස්සනයි. ඒ වගේම හරිම නිදහස් මේ වටපිටාව. ඒ වගේම දැන් ඔයාලට පේන යාළගේ බා එක. තව දෙයක් තමයි මෙතනදී අපිට ප්ලේන්ස් යනවා බලන්න පුළුවන්. මොකද කටුනායකට ළඟයි මේ හොටෙල් එක. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මේ පූල් එක මාරම ලස්සනයි කියලා. ඇත්තටම මෙතන වාඩි වෙලා අපිට ලැගූන් එක දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් ලැගූන් එකත් අපි ඔයාලට පෙන්නන්නම්. එතනත් හරිම ලස්සනයි, හරිම නිදහස්. ඉතින් අපි ආපු වෙලාවේ සෙනග හිටියෙත් නැහැ. ඉතින් අපි ගොඩක් මෙතනට වෙලා හිටියා, ෆොටෝස් ගත්තා. අපි සාමාන්‍යයෙන් අපි දෙන්නම කොහේ හරි ලස්සන තැනකට ආවොත් එතන අපි ගොඩක් එන්ජොයි කරනවා. ඒ වගේම මෙතන වීඩියෝස් ගන්නවා. අපේ මෙමරීස් විදිහට ඇත්තටම කොහෙවත් දාන්න හිතාගෙන නෙවෙයි. ඒ නිසා මේ ව්ලොග්ස් ඇත්තටම ලොකු ව්ලොග්ස් නෙවෙයි. ඒ වගේම තවත් වැදගත් දෙයක් මෙතනදී වුණා. අපි මෙහෙම වීඩියෝ කර කර ඉන්නකොට එතනට ෆොරිනර්ස්ලා කට්ටියක් ඇවිල්ලා ඒගොල්ලෝ අපිට ෆොටෝස් අරන් දෙන්න එයාලම අහලා අපිට ලස්සන ෆොටෝස් කිහිපයක් අරගෙන දුන්නා. ඉතින් මේ තියෙන යාළගේ ලන්ච් එක අපි ගියේ වීකෙන්ඩ් එකේ නෙවෙයි. ඒ නිසා යාළගේ බුෆේ එකක් තිබ්බේ නැහැ. අපිට සෙට් මෙනු එකක් තමයි හම්බුනේ. ඉතින් අපි කැමති විදිහට අපිට මෙනු එක තෝරගන්න හැකියාවක් තිබ්බා. ඊළඟට අපි ගියා අපේ ඩෙසර්ට්ස් ගන්න. ඉතින් ඩෙසර්ට් බුෆේ එක තමයි අපිට හම්බුනේ. අතරම බුෆේ එකක් නෑ කිව්වට මේ විදිහට චුටි බුෆේ එකක් තිබ්බා. ඉතින් වැරයිටිස් ගොඩකුත් තිබ්බා ඩෙසර්ට් වල. ඉතින් අපි කාලා මේ විදිහට අපි පූල් එකට ආවා. අපි ලොකු පූල් එකට ගියේ නෑ. මොකද එතන ගොඩක් සෙනග හිටිය නිසා අපි එතනට ආවා. ඉතින් මෙතනත් හොඳයි. මොකද මෙතන ළඟම තියෙනවා changing rooms. මෙතන වෙන කවුරුත් හිටියෙත් නෑ. ඒත් අපි දෙන්නට හොඳට එන්ජොයි කරන්න පුළුවන් වුණා. ඉතින් අපි මෙහෙම පූල් එකට ගිහලා එන්ජොයි කරලා ඉන්නකොට අපේ යන ටයිම් එකත් ආවා. ඉතින් අපි චෙක් අවුට් වෙන්න තමයි මේ යන්නේ. ඒ යන ගමන් මෙතන අපි පැත්තෙන් තමයි ගියේ. එතන හරිම ලස්සනයි. ලස්සන මල් තිබ්බා. ඒ වගේම මෙතන ඇවිදින්න ගොඩක් ඉඩ තියෙනවා. ඉතින් අපේ හින්දා ඇවිදගෙන මේ විදිහට අපි චෙක් අවුට් වෙන්න ගියා. ඒ යන ගමන් අපි මේ විදිහට වීඩියෝස් ටිකක් ගන්නා තම දෙක කරේ නැහැ. ඉතින් අපි දෙන්න කතා කර මේ විදිහට චෙක් අවුට් වුණා. ඇත්තටම අපි කතා කරේ මෙතන එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඉතින් අපි එනකොට මේ හොටෙල් එක ගැන දැනගෙන හිටියේ නැති වුණත් ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ඉතින් මේ හොටෙල් එක අපි තෝරගත්ත හොටෙල් එකක් නෙවෙයි. ඇත්තටම අපේ යාළුවෝ අපිට ගිෆ්ට් එකක් විදිහට දීපු ට්‍රිප් එකක්. ඉතින් ඇත්තටම මෙතන හරිම හොඳයි. හරිම
නිදහස් හරිම රිලැක්ස්ඩ් වෙකේෂන් එකක්. ඉතින් මං හිතන්නේ අපි හැම වෙලාවෙම බිසි ලයිෆ් එකක් ගත කරනට වඩා මේ වගේ නිවාඩුවක් ගත කරන එකත් හොඳයි. මොකද අපිට එතකොට නිදහසේ දවසක් දෙකක් ගත කරන්න පුළුවන්, රෙස්ට් කරන්න පුළුවන්. ඒ වගේම රෙස්ට් ඇන්ඩ් ස්ලීප් ඒ දෙකත් හරිම වැදගත් අපේ ජීවිතේට. ඉතින් ඒකත් එක්කම අපි ඔයගලන්ට බයි කියනවා අපි අලුත් vlog එකකින් හම්බ වෙනකම්. Until the next time, bye!